සුබ දවසක් හැමෝටම මේ අද ඔයාලට කියන්න යන්නේ ඔයාලා ගොඩක් අය දන්නවා සමහර අය නොදන්නවා වෙන්න පුළුවන් මේ ප්ලාන්ට් එක ගැන මේක කැනාස් කියන ප්ලාන්ට් එක මේ කැනාස් කියන ප්ලාන්ට් එකේ සාමාන්‍යයෙන් අපි හිතවන්නේ මල් වල තියෙන අලංකාරය නිසා තමයි අපි කැනාස් කියන ශාකයේ හිතවන්නේ. දැන් මේ කැනාස් වර්ගය මේ වෙරිගේටඩ් ලීව්ස් තියෙන්නේ ඒකින්ද මේවා නිකන් අර ඕනමන්ටල් මේ ෆොලියේජ් ප්ලාන්ට් වලටත් යනවා. මොකද මේ මල ලස්සන හින්දාම නෙමෙයි අර මේ කොළ ලස්සන හින්දාත් වගා කරන ශාක වලටනේ අපි ඕනමන්ටල් කිව්වේ. ඕනමන්ටල් ෆොලියේජ් කියලා. දැන් මේකේ ඇත්තටම මලට වැඩිය කොළ තමයි ලස්සන. මේක මේ ලෑන්ඩ්ස්කේපින් වලට එහෙම ගොඩක් උචිත ශාකයක්. අපිට මේකේ ශාකය හොඳින් වර්ධනය කරගන්න නම් නයිට්‍රජන් වැඩි පොහොර වර්ගයක් මොන හරි යොදන්න ඕනේ. ලික්විඩ් ෆර්ටිලයිසර් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔස්මොකොට් යොදන්නත් පුළුවන්. හරි කොම්පෝස්ට් යොදන්නත් පුළුවන්. මාසෙකට පාරක් වගේ කොම්පෝස්ට් දැම්මම හොඳයි. මේ ඒ වගේම තමයි මේ වගේ මල් ගන්න මේ අර පොටෑසියම් වැඩි පොහොර වර්ගයක් ස්ප්‍රේ කරනවා නම් හෝ කැටපොහොරක් හෝ ඔස්මොකොට් භාවිතා කරන්න පුළුවන්. දැන් මේ කැනාස් වල ඇත්තටම මේ දවස් 3ක් 7ක් අතර වගේ කාලයක් මලක් තියෙනවා ෆ්‍රෙෂ් එකට. ඊට පස්සේ මල මැරෙනවා. එතකොට මේවා කප්පාදු කරලා මල් කපලා අයින් කරන්න ඕනේ. ඒක නැත්තම් මේ වගේ පෙනුම යනවනේ. දැන් මේ මම දැන් පෙන්නලා ගස්සලත් හරියට කප්පාදුවක් කරලා නැහැ. මේ වියලි කොළ අයින් කරලා මේ දැන් මලක් මැරුණාට පස්සේ ඒක කපලා අයින් කරන්න ඕන. මේ ඇත්තටම උචිත වෙන්නේ මේ උණුසුම් කාල ගුණයකට. ඒ වගේම මේ අර තෙතමනය තියෙන්න ඕන. උණුසුම් වුණාට තෙතමනය තියෙන්න ඕන. නිතරම වතුර දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට වතුර රැඳෙන්නේ නැති පසක් අනිවාර්යෙන් වතුර බහැලා යන පසක් තියෙන්න ඕනේ. තෙතමනේ වායු තෙතමනේ ටිකක් තියෙනවනේ. මේවා ටිකක් අර ට්‍රොපිකල් ගණයට යන ශාක. අයත් එක මතක් කරන්න ඕනේ. දැන් මේ කැනා කියන ප්ලාන්ට් එක කැනාස් කියන ප්ලාන්ට් එක මේ ගොඩක් අය හිතන්නේ ලිලි ෆැමිලි එකට අයත් ශාකයක් කියලා. මේක ඇත්තටම ලිලි ෆැමිලි එකට අයත් ශාකයක් නෙමෙයි. මේ ජින්ජර් එහෙම නැත්නම් බනානා ෆැමිලි එකට ආසන්න වශයෙන් සමාන මේ බොට්නිකල් ගෲප් එකට තමයි මේක අයිති වෙන්නේ. මේ කැනා එහෙම නැත්නම් කැනාස් කියන ශාකය. මේ මල් වල තියෙනවා ලා සුවඳක්. ඒ වගේම මේ මල් වලට තියෙනවා මේ ලස්සන පාට, රතු පාට, තැඹිලි පාට, කහ පාට වගේ කුමින් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමනල්ලෝ ආකර්ෂණය කරගන්න පුළුවන් පාටක් සහ සුවඳක් තියෙනවා. ඒකින්ද ඔවුන් මේ මල් වලට ඉක්මනට ආකර්ෂණය වෙනවා. එතකොට මේ මල් වල පරාගණය වීම සිද්ධ වෙනවා. බීජ නිපදවීම සිද්ධ වෙනවා ඒ මාර්ගය. මේ කැනාස් ප්ලාන්ට් එක ගොඩක් උණුසුම් මේ පරිසරයටත් ඉක්මනට සර්වයිව් වෙන ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ කොච්චර පෑවුවත් මේ ශාකය මැරෙන්නේ නැහැ. මේ කොළ තුල ස්වභාවිකවම තියෙනවා හරි අපූරු සිස්ටම් එකක් වතුර ගබඩා කරලා තියාගන්න. මේකට කියනවා මේ වෝටර් රිටෙන්ෂන් සිස්ටම් එකක් කියලා. එතකොට මේ ලේසියකින් මේ ගහ මැරෙන්නේ නැහැ වතුර නැහැ කියලා. මේ බලන්න මේ පාට කොච්චර ඇහැට වදිනවද කියලා. මේ ඊට පස්සේ හත්පසින් තියෙන ශාකවල මේ මල් වල කාලය අවසන් වෙලා තියෙන්නේ. ඒ මල් දැන් ඔබේ ගෙවත්තේ මේවා වගා කරනවා නම් මේ කළු පාට තියෙන මල් ඔක්කොම කපලා අයින් කරන්න ඕන. කපලා අයින් කරාට පස්සේ ඉක්මනින්ම එයා නැවත අලුත් පැල අලුත් ශාක ග්‍රෝ කරනවා. මේවා තියෙන්නේ අර අන්ඩර්ග්‍රවුන්ඩ් රයිසෝම්. ඒ කියන්නේ කඳ වගේම මුල් පද්ධතියක් තියෙනවා පොළොව යට. ඒක හින්දා මෙයාම රිපෙයාර් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙන ප්ලාන්ට් වලට කියනවා අපි මේ almost self recovering plant කියලා. වීඩියෝ එක ගොඩක් හිතුවට වඩා දිගු වුණා කියලා මම හිතනවා. මොකද මේ අවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා එක ප්ලාන්ට් එකක් ගත්තාම කතා කරන්න. මොකද මේ
ප්ලාන්ට් වගාකරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න මම උපරිම උත්සාහ කරනවා ඊළඟ වීඩියෝ වල. මොන හරි ඔයාලගේ කමෙන්ට් තියෙනවා මොන හරි දාන්න. ඔයාලගේ කමෙන්ට් වලට මම උත්තර දෙන්නම්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.